ඉතින් කොහොමද යාළුවනේ? අද මම ඉක්මනින්ම ලේසියෙන්ම හදාගන්න පුළුවන් පරිප්පු රෙසිපි එකක් තමයි අරන් ආවේ. පොල් කිරි නැතිව ඉතාම රසට අපිට මේ පරිප්පු කරි එක හදාගන්න පුළුවන්. පාන්, ඉඳිආප්ප වගේම බත් කන්නත් මේ පරිප්පු එක අපිට යොදාගන්න පුළුවන්. ඉතින් එහෙනම් අපි බලමු කොහොමද මේ පරිප්පු කරි එක හදාගන්නේ කියලා. මම මෙතනදී පරිප්පු ග්‍රෑම් 200ක් විතර හොඳින් සෝතලා අරන් තියෙනවා. මුලින්ම මම ඒකට රස අනුව ලුණු කුඩු එකතු කරනවා. ඊට පස්සේ 3-5 කුඩු ටිකක් එකතු කරනවා. 3-5 කුඩු වැඩි කරගන්න එපා. ඊට පස්සේ අමු මිරිස් කරල් දෙකක් හතරට පළලා මම එකතු කරනවා. කරපිංච කීපයක් හීනියට කපලා එකතු කරනවා. පුංචි කුරුඳු කැබලි කිහිපයක් දාගන්නවා. රම්පකොළ ටිකක් දාගන්නවා. සුදු ලුණු බික් 4-5ක් ටිකක් ලොකුවට කපලා එකතු කරගන්නවා. ඊට පස්සේ රතු ලුණු ටිකක් වැඩිපුර හීනියට කපලා මම එකතු කරගන්නවා. ඊට පස්සේ මම මේ පරිප්පු ටික වැහෙන ප්‍රමාණයට වඩා ටිකක් වැඩිපුර වතුර එකතු කරගන්නවා. අවසානයේදී මම කහ කුඩු ටිකක් එකතු කරගන්නවා. මම මේ වෙලේදී මිරිස් කුඩු එකතු කරන්නේ නැහැ. ඒක තමයි විශේෂම දේ. දැන් මම පරිප්පු එක තම්බ ගන්න ලිපේ තියාගන්නවා. වැඩි ගින්දරේ අපි මේක තම්බ ගමු. මේ විදිහට වහලා තියාගමු. පරිප්පු එක තැම්බෙන අතරතුරේදී පරිප්පුව තෙම්පරාදු කරගන්න අවශ්‍ය දේවල් මම ලෑස්ති කරගත්තා. මෙතනදී මම සුදු ලුණු, රතු ලුණු, රම්පා හීනියට කපලා අරන් තියෙනවා. ඒ කොළ ටික කැපුවේ නැහැ. දැන් මේ බලන්නකෝ පරිප්පු එක හොඳට තැම්බිලා තියෙන්නේ. මෙන්න මේ ප්‍රමාණයට පරිප්පු ටික තැම්බුනහම අපි ලිප ඔෆ් කරගමු. ටිකක් ඉස්ම ගතියක් තියෙද්දිම අපි ලිප ඔෆ් කරගමු. හොදි වැඩිපුර කන්න කැමති කෙනෙක් නම් අපි මේක හදන්නේ පාන් ඉඳිආප්ප වගේ කන්න නම් මීට වැඩිය ටිකක් ඉස්ම තියාගෙන ලිප ඔෆ් කරගන්න. අපි දැන් තෙම්පරාදුව හදාගමු. තෙම්පරාදුවට සුදුසු භාජනයක් ලිපේ තියලා මම ඒකට පොල් තෙල් ටිකක් එකතු කරගත්තා. ඊට පස්සේ පොල් තෙල් ටික රත් වෙගෙන එද්දී මං අබැට කිහිපයක් තෙල් එකට එකතු කරගත්තා. දැන් අබැට ටික පුපුරගෙන එද්දී මං අර කලින් ලෑස්ති කරගත්ත දේවල් ටික මේ තෙම්පරාදුවට එකතු කරගන්නවා. මුලින්ම හීනියට කපාගත්තු රම්පෙ කොළ ටික එකතු කරා. ඊට පස්සේ කරපිංච කොළ ටික එකතු කරගන්නවා. දැන් මම හීනියට ලියාගත්තු සුදු ලුණු බික් කීපය එකතු කරා. ඒත් එක්කම හීනියට ලියාගත්තු රතු ලුණු ගෙඩි කිහිපයත් මම එකතු කරා. දැන් අපි මේ ටික හොඳට තෙම්පරාදු වෙනකන් හොඳින් කලවම් කරගමු. මෙන්න මේ ප්‍රමාණයට තෙම්පරාදු වුණාට පස්සේ මම මේකට කෑලි මිරිස් මේස් හැඳි දෙකක් විතර එකතු කරගන්නවා. ඊට පස්සෙත් ටික වෙලාවක් අපි මේක හොඳට කලවම් කරගන්න ඕන. දැන් අපි කලින් ලෑස්ති කරගත්තු පරිප්පු එක මේ භාජනයට එකතු කරලා හොඳින් කලවම් කරගමු. හොදි කන්න අකමැති කෙනෙක් නම් හොදි ටික හිඳෙන කන්න ලිපේ තියාගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ විදිහට කලවම් කරලා විනාඩියක් දෙකක් විතර ලිපේ තියලා අපිට ලිපෙන් බාගන්න පුළුවන්. මේ බලන්නකෝ. මේ වෙලාවේදී පරිප්පු කරි එකට ලස්සන පෙනුමක් එනවා. ඒ වගේම මේ වෙලාවේදී හොඳ සුවඳකුත් එනවා.
අපිට මේ පරිප්පු කරියක හදාගන්න වැඩි වෙලාවක් ගියෙත් නැහැ. ඉතින් වැඩට යන කෙනෙක්ට, බෝඩිමක ජීවත් වෙන කෙනෙක්ට මේ පරිප්පු කරියක මේ විදිහට හදාගත්තොත් හරිම ලේසියි. ඉතින් මේ වීඩියෝ එක දිගටම නැරඹුවට ඔයාලට ගොඩක් ස්තුතියි. අමතක නොකරම මගේ channel එක subscribe කරන්න. නැවත දවසක තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.